මහරජු වීර්ගේ විවාහය මහරජනි පියන්වදා එක්ක සිදු වුණා. ඒත් විවාහයෙන් පස්සේ මහරජනගේ කුණ්ඩේ ඔක්කොම යන්න පටන් ගත්තා. ඒ නිසා ඇය විරූපී වුණා. අනේ දෙවියනේ, ඔබ මොකද්ද මට මේ කළේ? මගේ කුණ්ඩේ ඔක්කොම ගිහින් මං ගොඩාක් අවලස්සනටයි පේන්නේ. එතැනට මහරජනගේ දාසියක් ඇයට වතුර වීදුරුවක් අරගෙන ආවා. දාසියට තිබුණේ දිග කළු කොණ්ඩයක්. ඒ නිසා ඇය මහරජනටත් වඩා ලස්සනට පෙනුණා. දාසිය දැකලා මහරජනට ගොඩාක් තරහ ගියා. උඹට එච්චර හයියක් කොහෙන්ද? දිග කොණ්ඩයක් එක්ක මගේ ඉස්සරහට එන්න. ඔබ මේ මොකද කියන්නේ මහරජනේනි? මගේ පොඩි කාලේ ඉඳන්ම කොණ්ඩේ මේ විදිහ. මගේ මොකක් හරි වරදක් වුණාද? ඔව්, ඔබෙන් වරදක් නෙවෙයි. අපරාධයකුයි සිද්ධ වුණේ. උඹ කළු දිග කොණ්ඩයක් එක්ක ඇවිත් මට පෙන්වන්න හදන්නේ මගේ කොණ්ඩේ නෑ කියලාද? මං අවලස්සනයි කියලාද? ඔබ මේ මොනවද පවසන්නේ මහරජනේනි? මං කවදාවත් එහෙම හිතලා නෑ. නුඹ කළ අපරාධයට අනිවාර්යෙන් නුඹට දඬුවම් ලැබෙන්න ඕන. මහරජන ළඟ හිටියේ සෙබළෙක්ගේ කඩුව අරන් දාසියගේ කොණ්ඩේ ඔක්කොම කපලා දානවා. හොඳට මතක තියාගන්න, අද ඉඳන් මගේ ඉස්සරහට දිග කොණ්ඩේ තියෙන කාන්තාවන් එවන්න එපා. එහෙම ආවොත් කොණ්ඩෙත් එක්ක මම බෙල්ලත් කපලා දානවා. මහරජනගේ මේ කතාව රජතුමාටත් ආරංචි වෙනවා. මහරජනියනි, ඔබ මේ මොකද්ද කරලා තියෙන්නේ? මහරජතුමනි, ඔබට තේරෙන්නේ නෑ මගේ හිතේ තියෙන වේදනාව. බලන්න මං කොයිතරම් අවලස්සනද. රාජ්‍යයේ වෙදදුරන්ටවත් බැරි වුණා මගේ කොණ්ඩේ බේර ගන්න. වෙන අයගේ දිග කොණ්ඩේ දකිද්දි මට ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් මහරජනියනි, ඒක සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ඔබට පුළුවන්ද මගේ නැති වුණු කොණ්ඩේ මට ආයෙත් ගෙනත් දෙන්න? ඒක කරන්න බෑ. එහෙනම් මම මේ කරන දේ මට කරන්න දෙන්න රජතුමනි. හොඳයි. ඔබට ඒන් වේදනාව අඩු වෙනවා නම් කමක් නෑ. හැබැයි ජීවිතවලට හානි කරන්න එපා. හොඳයි මහරජතුමනි. මහරජනගේ හිතේ ලොකු විශ්වාසයක් තිබ්බා. ඇයගේ කොණ්ඩේ නැති වුණත් මහරජතුමා සදාටමයට ආදරය කරයි කියලා. එක දවසක් මහරජතුමා කැලේ දඩයම් කරන්න යද්දී ඔහු දකිනවා දිග කළු කොණ්ඩේ තියෙන කාන්තාවක්. මහරජතුමා තමන්ගේ ඇමතිට කියනවා, මහ ඇමති, අර කාන්තාවට කියන්න මට ඇය සමග කතා කරන්න ඕන කියලා. හොඳයි මහරජතුමනි. මහ ඇමති කාන්තාව ළඟට යද්දී ඇය එතනින් පිටත් වෙලා යනවා. ඒ කාන්තාව මෙතනනේ හිටියේ. කොහේ ගියාද? දැන් මහරජතුමා මට හොඳටම බණීවි. මහරජතුමනි, මට සමා වෙන්න. ඒ කාන්තාව එතනින් පිටත් වෙලා ගිහින් මං හැමතැනම හෙව්වා. ඒත් ඇය නෑ. මහ ඇමති, ඔබ මේ මොකද්ද කරේ? මට ඇයව කොහොම හරි මුණ ගැහෙන්න ඕන. මහරජතුමාට ඇයගේ රූපේ හදවතින් ඉවත් කරගන්න බැරි වුණා. ඔහු හැමදාම මේ කාන්තාව බලාපොරොත්තු වෙන කැලේට ආවා. දවසක් ඇය එනකල් බලන් ඉඳලම මහරජතුමාට ගහක් යට නිින්ද යනවා. හදිසියෙම එක වයසක කාන්තාවකගේ කටහඬ ඇහිලා ඔහු අවදි වෙනවා. මන් දින ගණනාවක් දැක්කා ඔබ මේ කැලේ ඇවිදිනවා. ඔබ කවුද? ඇයි හැමදාම මෙහෙට එන්නේ? මගේ නම මහරජ වීර්. මම මේ රාජ්‍යයේ රජතුමා. මම මේ කෙනෙක්ව බලාපොරොත්තු වෙමින් ඉන්නේ. කාවද ඔබ බලාපොරොත්තු වෙන්නේ? එක කාන්තාවක් දිග කළු කොණ්ඩේ තියෙන. එක දවසක් මං ඇයව දැක්කා. දන්නේ නෑ ඊට පස්සේ කොහේ ගියාද කියලා. මට ඇය එකවතාවක් මුණ ගැහෙන්න ඕන. මං නම් එහෙම කෙනෙක් ගැන දන්නේ නෑ. කමක් නෑ. ඔබ ඇයව කවදා හරි දැක්කොත් මාලිගාවට රැගෙන එන්න. හොඳමයි මහරජතුමනි. මහරජතුමා මාලිගාවට යනවා. ඒත් ඔහුගේ හිතේ හිතීම දිග කළු කොණ්ඩේ තිබ්බ කාන්තාවමයි. ඔහු ඒව හොයන එක නතර කළේම නෑ. මහරජතුමා ඒ කාන්තාව සොයමින් කැලේට ගිය දවසක රජතුමාට නොයෙක් දෂ්ට කරනවා. රජතුමාගේ සිහිය ටික ටික නැති වෙද්දී රජතුමා දකිනවා දිග කළු කොණ්ඩේ තියෙන කාන්තාව ඇවිත් තමන්ගේ කකුලට ඇයගේ කොණ්ඩෙන් බෙහෙත් කරනවා කියලා. ඇය කොණ්ඩෙන් කෑල්ලක් කපලා
මහරජතුමාගේ කකුලේ බඳිනවා. ඊට පස්සේ මහරජතුමාගේ සිහිය නැති වෙනවා. මං කොහෙද මේ ඉන්නේ? මහරජතුමනි, ඔබට සිහිය ආවද? ඔබ දැන් ඉන්නේ මාලිකාවේ විවේක ගන්න මහරජතුමනි. ඒත් මං කැලෑවෙනි හිටියේ. ඔව් මහරජතුමනි. ඔබට විෂ සර්පෙක් දෂ්ට කරලා සිහිය නැතිලා ඉද්දි මං ඔබව මාලිගාවට රැගෙන ආවා. ඒත් දිග කොණ්ඩේ තියෙන කාන්තාව මොන කාන්තාවද මහරජතුමනි? කියන්නකෝ. මුකුත් නෑ මහරජනියනි. මට ටිකක් විවේක ගන්න ඕන. හොඳයි මහරජතුමනි, මම යන්නම්. මහරජනේ කියාට පස්සේ රජතුමා මහ ඇමතිට කතා කරලා අහනවා. ඇමතිතුමා, ඔබ දැක්කේ නැද්ද ඒ කාන්තාව? නෑ රජතුමනි, මං දැක්කේ නෑ. ඔබ තනියමයි වැටිලා හිටියේ. හැබැයි ඔබගේ කකුල කෙස් වලින් බැඳලා තිබ්බා. මං ඒක ගලවලයි ඔබතුමාව රැගෙන ආවේ. ඒනම් සාමාන්‍ය කෙල්ලෙක් වෙන්න බෑ. දැන් ඇයව කොහොම හරි මුණ ගැහෙන්න ඕන. රජතුමා කැලේට යද්දි ඔහු දකින ස්වාමි කෙනෙක් ඉන්නවා. මොකක්ද ප්‍රශ්නේ මහරජතුමනි? තාපසතුමනි, මං එක කාන්තාවක් හොයනවා. ඇය දිග කළු කොණ්ඩයක් තියෙන කාන්තාවක්. මහරජතුමනි, ඔබගේ අකමැත්තක් නැත්නම් මට පුළුවන් ඇය ඉන්න තැන කියන්න. මොනවා? ඔබ දන්නවාද ඇය ඉන්න තැන? නෑ මහරජතුමනි. මගේ ශක්තියෙන් මට පුළුවන් ඇය ඉන්න තැන බලලා ඔබට කියන්න. තාපසතුමනි, අනුකම්පා කරලා ඇය ඉන්න තැන මට කියන්න. තාපසතුමා තමන්ගේ ඇස් දෙක වහගෙන තමන්ගේ ධ්‍යාන ශක්තියෙන් බලනවා. ටික වෙලාවකින් තාපසතුමා ඇස් ඇරලා කියනවා. මහරජතුමනි, ඇය ඉන්නේ ගංගාවසල තියෙන පුංචි නිවසක. ඔබට ගොඩාක් ස්තුතියි තාපසතුමනි. මං දැම්ම යනවා ඒ මුණ ගැහෙන්න. රජතුමා ඉක්මනින් පිටත් වෙලා එතනට යනවා. එතනදී රජතුමාට අර වයසක කාන්තාව නැවතත් මුණ ගැහෙනවා. අනේ රජතුමනි, ඔබ මෙහෙ මොකද කරන්නේ? ඔබ නේද ටික දවසකට කලින් මට කැලේදී මුණ ගැහුනේ? ඔව් මං තමයි. ඔබට තාම ඒ කාන්තාව මුණ ගැහුනේ නැද්ද? නෑ. හැබැයි දැන් මුණ ගැහේවි. දෙවියෝ ඔබව ආරක්ෂා කරાવી. මං යනවා. මට වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කියලා ඒ වයසක මහල් එතනින් පිටත් වෙලා යනවා. ඒකමන්ම අර කාන්තාව මහරජතුමා ඉදිරියට එනවා. ඔබ? එහෙනම් මං ඔබ හොයාගත්තා. ඔබ කවුද? ඔබ මාව දන්නේ නෑ. හැබැයි මං ඔබ හොයාගෙනයි මෙහි ආවේ. මාව හොයාගෙන? ඒතැයි? මතක් කරන්න. ටික දවසකට කලින් ඔබ මගේ ජීවිතය බේරුවා. මාව එක නාගයෙක් දෂ්ට කරාට පස්සේ. ඒත් මං ඔබව දන්නේ නෑනේ. අනික මං කාගේවත් ජීවිතයක් බේරගත්තේ නෑ. මං හිතන්නේ ඔබ හොයන්නේ වෙන කෙනෙක්. නෑ, මට හොඳට මතකයි. ඒ ඔබම තමා. ඔබ දන්නවද මං කවුද කියලා? මං තමා මෙහි ගෝත්‍රික නායකයාගේ දියණිය. මෙහි රාජකුමරිය මම තමා. ඔබගේ සුන්දරත්වය දැක්කම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ඔබ රාජකුමාරියක් කියලා. මං ඔබට ගොඩාක් කැමතියි. මං කැමතියි ඔබ විවාහ කරගන්න. ඒත් මං කැමති නෑ ඔබ විවාහ කරගන්න. ඔබ දන්නවද මං කවුද කියලා? මම මේ රාජ්‍යයේ මහරජතුමා. ඔබ මහරජතුමා නෙමෙයි. වෙන කවුරු වුණත් මට බෑ ඔබ විවාහ කරගන්න. ඒ මොකද? මොකක්ද ඒකට හේතුව? හේතුවක් තියෙනවා. අපේ ගෝත්‍රයේ අය විවාහ වෙන්න ඕන අපේ ගෝත්‍රයේ කෙනෙක් එක්ක විතරයි. එහෙම නොවුනොත් එයා අකාලේ මැරිලා යනවා. මං මේ දේවල් විශ්වාස කරන්නේ නෑ. මට ඕනේ ඔබ විවාහ කරගන්න. හොඳයි. එහෙනම් ඔබ එක කොන්දේසියකට කැමති වෙන්න ඕන. මොකක්ද කියන්න? ඔබ අපේ විවාහය ගැන කාටවත් කියන්න එපා. ඒ වගේම අපේ ගෝත්‍රයට කියන්න එපා ඔබ මහරජු බව. මහරජතුමා මදුවගේ කොන්දේසියට කැමති වෙලා රජමාලිකාවට යනවා. මහරජනියනි, මං ටික දවසකට වෙනත් රාජ්‍යවල සංචාරය කරන්න යනවා. ඒක මගේ හිතේ තියෙන ලොකු ආසාවක්. මහරජතුමනි, මාත් ඔබ සමග පැමිණෙන්නම්. නෑ රජනියනි, මං කැමති නෑ ඔබ වෙහෙස වෙනවට.
මං තනිවම යන්නම්. හොඳමයි රජතුමනි. ඔබගේ කැමැත්තක්. මම ඔබ එනකල් මග බලාගෙන ඉන්නවා. හොඳ වෙලාවට මහරජන මගේ තීරණයට කැමති වුණේ. දැන් මට නිදහසේ මතුව විවාහ කරගන්න පුළුවන්. රජින දැනගත්තොත් කොහොමත් මට මතුව විවාහ කරගන්න දෙන එකක් නෑ. පහුවදා රජතුමා සාමාන්‍ය මිනිසෙක් වගේ ඇඳ පැළඳගෙන ගංගාව අසල මදුගේ පැල්පතට යනවා. මදුගේ කොන්දේසි වලට එකඟ වෙලා රජතුමා ඇය විවාහ කරගන්නවා. අනෙක් පැත්තෙන් මහරජතුමාගේ පිටත් වීමත් එක්ක මහරජනට ලොකු වේදනාවක් දැනෙන්න ගත්තා. මහමැති මහරජතුමා පිටත් වෙලා ගිහින් දැන් ටික කාලයක් වෙනවා. ඔබ එතුමට මගේ සංදේශය ගෙනියන්න. ඉක්මනින් මාලිකාවට පැමිණෙන්න කියන්න. හොඳයි මහරජනියනි. මහමැති දැනගෙන හිටියා රජතුමා වෙනත් විවාහයක් කරගෙන පැල්පතක ජීවත් වෙනවා කියලා. ඔහු හොර රහසෙම මහරජතුමා මුණ ගැහෙන්න යනවා. මහයමති මං ඔබට කිව්ව මාව මුණ ගැහෙන්න එන්න එපා කියලා. කවුරු හරි දැක්කොත් මාව සැක කරાવી. මට සමා වෙන්න රජතුමනි. මහරජන ඔබ නැතුව කනගාටු වෙනව ඉන්නේ. එතුමිය වහාම ඔබට රාජමාලිගයට පැමිණෙන්නේ පැවසුවා. මට තේරෙනවා මහරජනගේ වේදනාව. ඒත් මට හිතක් නෑ මෙහෙම පිටත් වෙලා යන්න. කමක් නෑ මහයමති. මං හෙටම රාජ්‍යයට පැමිණෙන්නම්. හොඳයි මහරජතුමනි. මං ඔබගේ සංදේශය මහරජනට ගෙන යන්නම්. මහමැති එතනින් පිටත් වෙලා යනවා. නමුත් මහමැති දැනගෙන හිටියේ නෑ ඔහුගේ පිටුපසින් හොර රහසෙම මහරජනිගේ සෙබළෙක් ආව බව. ඒ සෙබළ මාලිකාවට ගිහින් කැලේට වෙලා පැල්පතක ජීවත් වෙන රජතුමා ගැන හැම දෙයක්ම රජනට කියනවා. රජන දිග කළු කොණ්ඩ තියෙන කාන්තාව ගැන දැනගන්නවා. එහෙනම් රජතුමායි මහමැති මාව රැවට්ටුවා. රජතුමා වෙනත් රාජ්‍යයකට ගියා කියලා. ඒත් රජතුමා වෙනත් විවාහයක් කරගෙන පැල්පතකට වෙලා සතුටින් ඉන්නවා. බලාගෙන ඉන්න රජතුමනි, මං ඔයාලගේ සතුට නැති කරලා දානවා. මාව රිදවපු එකට දඬුවම් ඔබට ලැබෙන්න ඕන රජතුමනි. රජන රජතුමා එක්ක ගොඩාක් තරහිනව හිටියේ. පහවදා රජතුමා මාලිගයට පැමිණෙනවා. නමුත් රජනි කිසිම දෙයක් නොදන්න ගානට රජතුමා එක්ක කතා කළා. ආවද මහරජතුමනි, ගොඩාක් කල් ගත වුණා ඔබ නැවත පැමිණෙන්න. ඔව් රජනියනි. ඒ රාජ්‍යයෙන් නැවත පැමිණෙන්න මට හිත දුන්නේ නෑ. ඒක ඔබේ මූණෙන් පේනව රජතුමනි. ඔබ ශරීරයේ විතරක් රැගෙන ඇවිත් හදවතයි ආත්මයයි දාලා ඇවිත් වගේ. මට මොකුත් තේරුණේ නෑ මහරජනියනි. කමක් නෑ. මං දැන් ආවනේ. දැන් ඔබ විවේක ගන්න රජතුමනි. ගොඩාක් දුර ඉඳන් ආවේ. අනෙක් පැත්තේ රාජකුමරිය මදු රජතුමා එනකල් මඟ බලාගෙන හිටියා. දන්නේ නෑ මහරජතුමා කවද පැමිණේවිද කියලා. ඒ වෙලාවේ අර වයසක මැහැල්ල එතනට එනවා. දුවේ කොහොමද ඔයාට? අම්මේ ඔයා ආවද? කොයිද ගිහින් හිටියේ? මම ඔයාගේ මහරජතුමාගේ ආයුෂ වැඩි වෙන්න කියලා දෙවියන්ට ප්‍රාර්ථනා කරන්න ගියා. අම්මේ ඔයා දන්නවද මායේ මහරජතුමායි විවාහ වුණා කියලා? මං හැමදේම දන්නව දුවේ. මොකද මං ඔයාගේ අම්මනේ. ඒත් අම්මේ ඔයා ආවේ නැත්තේ ඇයි? මං ආවට මොකද හැමදේම හොඳින් වෙන්න ඕන. මට කියන්න ඔයා මහරජතුමාට ඔයා ගැන ඇත්ත කිව්වද? නෑ අම්මේ, මං තාම කිව්වේ නෑ. ඒ මොකද දුවේ, ඔයා මේ රහස මහරජතුමාට කියන එක ගොඩක් වැදගත්. ඔයා නොකිය හිටියොත් ඒක ඔය දෙන්නගේ සම්බන්ධයට කැලලක් වේවි. අම්මේ, රජතුමා ආව ගමන් මම්මගේ රහස ගැන කියන්නම්. දෙවියෝ ඔයාට මේ ඇත්ත මහරජතුමාට කියන්න ශක්තිය ලබා දේවි.